මොකද ළමයි මේ බය වෙලා? නෑ නෑ එහෙම දෙයක් නෑ. සකියවත් එහෙම වැරදි හිතට. ශකී අද නම් ගොඩක් මහන්සි නේද බං? ඔව් බං මං ඒකෙන් ඔබට කිව්වද ක්ලාස් කට් කරමු කියලා. ඉතින් ඔබ මං කියන දේ අහන්නේ නෑනේ. අනේ මේ ඔබ කියන විදිහට කරන්න ගියොත් එක්සෑම් එකත් හරියට කරගන්න වෙන්නේ. හරි මේ ඒක නෙමෙයි. ඔබ මොකද අද දවසම අවුලෙන් වගේ? ඇයි මොකක්ද ප්‍රශ්නේ? නෑ බං එහෙම දෙයක් නෑ. ඊයේ තරුයි මං හොඳටම රණ්ඩු. අද උදේවත් හරියට කතා කරේ නෑ බං. අයියෝ මන්ද බං ඔබලගේ ලව් එක හැමදාම වන්නේ. දැන්වත් ලව් එක නවත්තලා හොඳ කොල්ල සෙට් කරගන්න. ඉස්සුද බං ඔබට තරු මාත් කොච්චර රණ්ඩු වෙලා එයා මට ගොඩක් ආදරේ. කොහෙද බං ගියේ? ක්ලාස් ගියායි ඔයා කොහෙද ගියේ? යාළුවෙක් හම්බෙන්න ආව. කවුද මේ යාළුවද? ඔව් හරි මේ අපි යන පරක් වෙනවා. හරි එහෙනම් පරිස්සම් යනා දෙන්න. හෙලෝ හෙලෝ ශකිනන්ගේ මේ මම දිල්ෂාන් අයියා. දිල්ෂාන් අයියා මොකද මේ කවදා වෙනද කෝල් එක? පොඩි වැඩකට ගත්තේ. මොකද්ද ඒ කියන්නේ? අර තමසෙත් එක්ක අද ඉතියන්නේ සුදු ලස්සන කෙල්ලෙක්. අර පාටි හම්බුනේ. මේ ඒකේ කොල්ලෙක් ඉන්නවද? මොකද මේ? අයියෝ මේ කියනවා මේ මන් දන්නේ නෑ ඔයි. ඒ කියන ලස්සනයි ඔය. මට අහලා කියනවා කොල්ලෙක් ඉන්නවද කියලා. හරි මම අහලා කියන්නම්කෝ. ශකී මරෙන් බං ඉඳගෙන බං අනේ මට එපාලා තියෙන බං ඊයේ තරුයිම හොඳටම රණ්ඩුනා සම්බන්ධයෙන් නැවතුවා බං එහෙමද මේ පොඩ්ඩක් ඉඳන් යයි මම ඉක්මන එන්න හෙලෝ මේ අරගේ මේ කොල්ලෙක් නෑලු. ඒක දැන් අපේ ගෙදර ඔය ඇවිල්ලා කිව්වේ කතා කරන්න. හරි බං. හරි මං එන්න. හරි මං දැන් එන්න. පසිදු. කොබම් බලගේ අයියා? අයියා නම් ගෙදර නෑනේ. අයියා කඩේට ගියා. හැබැයි දැන් ඇයි එන්න ගැදෙට? මේ යාළුවත් ඇවිල්ලා ඉන්නේ. ඔව්. ඔය දෙන්න කතා කරගෙන ඉන්න මම මොනවද බොන්න හදලා එන්න. මොකද ළමයි මේ බය වෙලා? නෑ එහෙම දෙයක් නෑ. සකියවත් එහෙම වැරදි හිතට. ශකී මොකද මේ බය වෙලාගේ? මම දන්නම් බං ඔබ කියන්නේ නේද? අපේ අයත් එක්ක සෙට් වෙනවා. අනික තරු උඹ තරුත් එක්ක සෙට් වෙලා හිටිය කියලා උඹට හම්බෙච්ච දෙයක් නෑනේ. උඹලා දෙන්න හැමදාම වල විතරනේ. අනේ උනාට මට බෑ බං තරුවට බොරුවක් කරන්න. අනේ මේ නෙතු ඔකට දැනන්නවත් වෙන කෙල්ලෙකුත් ඇති. නැත්තම් මම හැමදාම රන් වෙන්නේ නෑනේ. අනික දිල්ෂාන් අයියට බයික් එකක් තියෙනවා. උඹ ඕන තැනක එක්ක අයියා. අනික උඹලා දෙන්න අපේ ගෙදර උනත් හම්බෙන්න පුළුවන්. අනේ මන්ද බං. දිල්ෂාන් අයියා නම් හරි හොඳයි. එයා නම් තරුවාගේ නෙවෙයි. ආදරේ මැසේජ් උරත් කරනවනේ. රණ්ඩු වෙන්නේ නැහැ. ඒ වුණාට තරුණ නම් කරේ හැමදාම මාත් එක්ක රණ්ඩු කරලා බැනපෙක විතරයි. දිල්ෂාන් අයියා නම් මට එහෙම කරන්න කන්නේ. හලෝ ඇයි කියන්න හෙලෝ දැන් මැසේජ් එකක්වත් නැහනේ මම අමතක කළාම දැන් මම නෑ එහෙම දෙයක් නෑ ඇයි මොකක් හරි හදිස්සියක් වද්ද නෑ මම නිකන් ගත්තේ තමසෝම ඉස්සර නෑනේ මම තරහ වුණා මැසේජ් කීයක් දානවද හෙලෝ බබා. මේ අපි දැන් හැමදාම හම්බෙන්න දැනට මේ දැනෙනවද? මම එතන ඉන්නේ. ඔයා නෑ එතෙන්ට එන්න. මම බලන් ඉන්නවා. හරි. හරි සුදු මම ඉක්මනට එන්න. තරු ඔයා මෙතන?
හෙලා ආගේ බං මචං ආගේ ඉදිරියෙන් ඉන්නවා මේ උඹේ ලව්වගේ නතර ඕනේ නැද්ද නෑ නෑ බං මේ ඩීබේ දාලා කිව්වේ හරි හරි බං වරෙන් ඔය වෙතේ හෙලෝ ජීජන් අයියා මේ ඔයාලා මේ සකිලගේ යාළුවත් එක්ක සෙට්ලා දින්නේ නෑ මේ පරණ කොල්ලා මේ ඩීබේට දාගෙන ඉන්න පොඩ්ඩක් හොයලා බලන්න වෙන්නේ හරි හරි ජීජන් මම ඔන්න නම්බර් පොඩ්ඩක් බලන්න ඕනේ හරි මට තමුසි ගැන ලැජ්ජායි මං හිතුවේ නෑ තමුසි මට මෙහෙම කරයි කියලා හරි හරි බා දැන් කෑ ගහන්න එපා මං හිතුවේ නෑ බං මේක මෙහෙම දෙයක් කරයි කියලා මට කිව්වේ මොනවද කොල්ලෙන්නේ නෑ මෙහෙමයි ආවගත් නැවතලා එනකල් කියලා එහෙම විස්තරයක් කිව්වා ඒකයි මම සෙට් වෙන්නේ බං නැත්තම් මං ඕමේවත් එක සෙට් වෙන්නෙත් නෑ ඒකයි මටවත් එක කරන්න මට ආයේ මේකේ නෑ බං මටත් එපා වුණා මේ තමුසි මට කෝල් කරලා විස්තරේ කිව්වට පස්සේ කොහොමත් ආයේ මට වැඩක් නෑ බං මම හිතුවේ නෑ බං මෙහෙම බොරුවක් කරයි කියලා. අය උඹට ඔච්චර දෙයක් කරපේගේ මට බොරුවක් ගන්න දෙපාරක් හිතා නෑ මටත්